Teresa, Dancing Stars. Anande, Velimalama salanna salanna vassane, Poda inna vayanna natanna santose, Malgiya vindinna hadinna gayanna pemgite. Anande, Velimalama salanna salanna vassane, Poda inna vayanna natanna santose, Malgiya vindinna hadinna gayanna pemgite. නිලන්ති ඩයස් උපතින්ම දක්ෂ නර්තන හැකියාවකින් හෙබි මේ තරුණ ශිල්පිනිය ටෙලිනාට්‍ය වේදිකාව සහ සිනමාවද එකසේ ජයගෙන තිබෙනවා. Nivita hisvei madhu bandune. පළමුවන වටේදී ලකුණු 26ක් සහ දෙවන වටේදී ලකුණු 24ක් විනිශ්චය මණ්ඩලයෙන් ලබා ගැනීමට නිලන්ති සමත් වුණා. ඇන්ටන් චූට් දක්ෂ වේදිකා නාට්‍ය ශිල්පියෙක් වන ඇන්ටන් චූට් සිනමාව, ටෙලිනාට්‍ය, වෙළඳ දැන්වීම්, ගීත ආදීන් මෙන්ම ගීත ගායනයෙන්ද ප්‍රේක්ෂක ඔබට හාස්‍ය රසය වඩ වඩාත් සමීප කරවුවේ. පබාවති මගේ රන් කඳ පබාවති හඹා ඇවිත් මම එනවා ප්‍රමාණු එමා පුරහැඟුම් මගේ ඇවිස්සිලා සිනාවයන් මගේ රන් කඳ පබාවති පබාවති මගේ රන් කඳ පබාවති හඹා ඇවිත් මම එනවා ප්‍රමාණු පළමුවන වටේදී ලකුණු 21ක් සහ දෙවන වටේදී ලකුණු 24ක් දිනා ගැනීමට මේ ආදරණීය රංගන ශිල්පියා සමත්ව සිටිනවා. mage pane enada mage ranmenige lana giravi lana hanti pembanti mage pane enada mage ranmenige ranmenige mage ranmenige mage obaduda patan bendiyale Madakat hina hina eka navatila hamakellan ravatala apem kumara malatta dimadala oya balbada idadila astiya banase imala maron avara Madakat hina hina eka navatila hamakellan ravatala apem kumara malatta dimadala oya balbada idadila astiya banase imala maron avara යුරේනි නොෂිකා සිරස ටීවී රන් දෙපැය ඔස්සේ විකාශය වන කිඳුරංගනා ටෙලිනාට්‍යයේ සංජුගේ චරිතය නිරූපණය කරමින් කලා ක්ෂේත්‍රයට පිවිසි යුරේනි අද වන විට රසික ප්‍රසාදයට සහ අවධානයට ලක්ව ඇති ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
පළමුවන වටයේදී ලකුණු 25ක් සහ දෙවන වටයේදී වඩාත් සාර්ථක වෙමින් ලකුණු 28ක් ලබාගත් යුරේනි ඩාන්සිං ස්ටාර්ස් අවසන් තරු 12 අතරේ මෙසේ රැඳී සිටිනවා. රොෂාන් රානවන් 2002 වර්ෂයේදී බෙස්ට් මොඩල් ඔෆ් ද වර්ල්ඩ් තරගයෙන් තුන්වන ස්ථානය දිනා ගැනීමට සමත් වන රොෂාන් නිරූපණ ශිල්පියෙකු ලෙසින් සිනමාව තුළ පෙරලියක් කරනවා. ටෙලිනාට්‍ය තුළද ජනප්‍රිය චරිත නිරූපණයට සමත්කම් දක්වන රොෂාන් තමන් තුළ සැඟව පැවති නර්තන හැකියාවෙන් පළමුවන වටයේදී ලකුණු 26ක් සහ දෙවන වටයේදී ලකුණු 27ක් ඩාන්සිං ස්ටාර්ස් තුළ ලබා ගනිමින් ජයග්‍රාහී අවසන් 12 දෙනා අතරට පැමිණීමට සමත් වුණා. तुमको पाया है तो जैसे खोया हूँ कहना चाहूँ भी तो तुमसे क्या कहूँ तुमको पाया है तो जैसे खोया हूँ कहना चाहूँ भी तो तुमसे क्या कहूँ किसी ज़बान में भी वो लफ्ज़ ही नहीं कि जिनमें तुम हो क्या तुम्हें बता सकूं मैं अगर कहूँ तुम सा हसी कायनात में नहीं है कहीं तारीफ ये भी तो सच है कुछ भी नहीं. අනුෂා දමයන්ති අති දක්ෂ නර්තන හැකියාවකින් ප්‍රේක්ෂක අවධානය වඩා දිනා ගැනීමට සමත්ව සිටින අනුෂා ටෙලිනාට්‍ය සහ චිත්‍රපට තුළින් ඒ බව සනාථ කිරීමට සමත්ව සිටින රංගන ශිල්පිනියක්.